අයිබෝවන් හවුස් ඔෆ් ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 දෙසැම්බර් මාසයේ කන්‍යා ලග්නයට කෙසේද බලමු. ලග්නාධිපති වගේම යෝගකාරක බලය ඇති බුධ ග්‍රහයා තුන්වන භාවය තුළ ගමන් කිරීමත් සහ අනිකුත් ග්‍රහ බලය අනුව පලාඵල මෙසේ වේ. සිතට කයට සැනසිලිදායක වෙයි. ධනලාභ ආදායම වැඩි කරයි. තිබුණ තත්ත්වයට උසස් වේ. වෙළඳ ව්‍යාපාර ගෙන යන කන්‍යා ලග්න අයට විශේෂ දියුණුවක් ඇති වෙයි. ඔබ කරගෙන යන සියලු කටයුතු දියුණුව වේ. සතුරන්ගෙන් ජයත් වෙයි. අනුන්ගෙන් ගරු නම්බු නාම ඇති වෙන්නට පුළුවන්. රැකී ආරක්ෂා තනතුරට පත්වන්නේය. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලබයි. අසනීප වලින් සුවය ලබයි. ගෙදර දොර වාසනාව ඇති වෙයි. මුදල් පිළිබඳ ලාභ ඇති වෙයි. නිතර සුළු ගමන් ඇති වෙයි. අලුත් දේවල් ඉගෙන ගන්නට පුළුවන් වෙයි. හේන වගේ ධෛර්යය නැවත ඇති වෙයි. අවුල් වියවුල් වලින් නිදහස ඇති කරයි. දරුවන් සිටින කන්‍යා ලග්න දෙමාපියන්ට දූ දරුවන්ගෙන් ප්‍රීතිය ඇති ගන්නට පුළුවන්. බලාපොරොත්තු ඉෂ්ට වී එයින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. අමුතු ආකාරයේ ලාභ ලබා ගන්නා ක්‍රම ගැන සිතයි. සහෝදරයන්ට සියලු සැප ඇති කරයි. දිනුවට හොඳ මාසයකි. සතුරන් ඇති වී විනාශ වී යයි. ස්ත්‍රී නිසා සැප පහසුව ලබයි. මිල මුදල් ආදී වස්තු ලාභ ලැබෙන මාසයකි. මවගෙන්ද උපකාර ඇති වෙයි. ගොවිතැන් කරන අයටද යහපත් වෙයි. රැකී ආරක්ෂා වලින් දියුණුවද කරදර අඩුවීමද උසස් වීමකටද නියමය. ඔබේ බලය වැඩි කරයි. ඒ වගේම රැකී ආරක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තු වෙන සිටින අයට ඒ ලැබෙනවා ඇත. ආදායම වැඩි කරයි. රැකියාවෙන් දියුණුව ඇති වෙයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන කාලයකි. විභාග වලින් සමත් වෙයි. ණය ගනුදෙනුවක් කින් ලාභ ලැබෙන කාලයකි. පිරිමි අය නම් ස්ත්‍රීන් සමග ආශ්‍රය වැඩි කරගනී. ඔබට සුළු වශයෙන් හෝ දුවාලයක් හෝ ආබාධයක් ඇති වුවහොත් තදබල අසාධ්‍ය තත්ත්වයකට හැරෙන්නට පුළුවන් නිසා ඉතා පරිස්සමෙන් කටයුතු කරගන්න. සමහර විට බෝ වෙන වසංගත අසනීප පවස් වැළඳෙන්න ඉඩ තිබේ. මේ නිසා කරන කියන කටයුතු වලින් ප්‍රවේශම් වන්න. ඒ වගේම ඔබ බඩේ තෙල් ගතිය වැඩි වුණොත් යම්කිසි ආසාදනයකට පත් වෙන්න පුළුවන්. ඇතැම් විට හැමේ ගෙඩි පවා ඇති වෙන නිසා සල්ලි කර්මයකට පවා යන්න පුළුවන් නිසා සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. ඇතැම් විට හදිසි අනතුරු වලට පවා මුහුණ දෙපාන්නට සිදුවේ. ස්ත්‍රී නිසා ආරෝල් වලට අසු වී අපහාසයක් විඳීමට සිදුවේ. දෙසැම්බර් 16 වෙනිදා සිට සිතට සැනසීමක් නැති සිත් වේදනා ඇතිවන කාලයකි. කරදර සහිත වේ. අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ඇති කරන්න පුළුවන්. පවුලේ අය සමග අවුල් මතු කරගන්න පුළුවන්. අනුමානයට කරන කටයුතු වලින් පරාජයට සහ ඒවා වෙනස් වීමද නියමයකි. ගමන් බිමන් වලදී බලාපොරොත්තු රහිත කරදර ඇති වෙයි. පපිය වේදනාවක් හෝ කැස්ස ගතියක් හෝ උණක් සාදන්නට පුළුවන්. නොතේරුම් කමින් කරගන්නා වැඩවලින් පාඩු හා කරදර විඳීමට සිදුවේ. අධික රුධිර ධාවනය ඇති අයට තදබල අපල කාලයකී මානසික ගැටලු ගැන පැන නගී. ප්‍රවේශමෙන් කටයුතු කරගන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රයේ සඳුහිවත් චන්ද්‍රයා 6 වන 7 වන හෝ 12 වන භාවයක සිටි අයට අපල වැඩි කරයි. කන්‍යා ලග්න ඔබට තෙරුවන් සරණයි.